ලොව ආරක්ෂාකාරීම ප්‍රවාහන මාධ්‍ය විදිහට ගුවන් ගමන් හැඳින්වුණත් ගුවන් යානා අනතුරකදී දිවි බේරා ගන්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප පිරිසකට විතරයි. යතුරුපැදී මෝටර් රථවලට සාපේක්ෂව ගුවන් ගමනකදී මිනිසෙක් අනතුරකින් මිය යාමට ඇති සම්භාවිතාවය ඉතාමත් අල්ප වුණත් 20 වන සියවස පුරාවටම ඉතාම භයානක හා මාරාන්තික ගුවන් අනතුරු රැසක්ම වාර්තා වෙලා තියෙනවා. ගුවන් යාන අනතුරකදී බොහෝ විට එහි ගමන්ගත් මගින් සියල්ලන්ම පායේ මිය යන්නේ උඩුගුවනේදී ඇතිවන හදිසි තත්ත්වයන් වලදී කිසි ලෙසකින්වත් ඉවතට පැමිණිය නොහැකි වීම නිසා. නමුත් ඔබ දන්නවාද 20 වන සියවසේ ලොව වාර්තා වූ දරුණුම ගුවන් අනතුර සිදු වූයේ භූමිය මතදී බව. කොයිතරම් දෛවෝපගත සිදුවීමක්ද කියනවා නම් මේ ඉතා සුළු අත්තරැද්දකින් සිදු වූ අනිවාර්යෙන්ම වළක්වාගත හැකිව තිබූ අනතුරක් වීම මෙහි දුක්ඛිත තත්ත්වය තවත් කියා පාන්නක්. ඉතින් අද වීඩියෝව ලොවක් හැඬ වූයේ මහා අනතුර පිළිබඳවයි. දිනය 1977 මාර්තු මස 27 වනදා ඉස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට අයත් ටෙනරිෆි ලොස් රොඩෙෝස් ගුවන් තොටුපළේ ධාවන පථයක් මතදී නෙදර්ලන්තයේ KLM හා ඇමරිකාවේ පෑන් ඇමරිකන් ගුවන් යාන සමාගම්වලට අයත් මගින් පුරවාගත් බෝයින් 747 වර්ගයේ ගුවන් යාන දෙකක් එක්කිනෙක ගැටීමෙන් ඒවායේ ගමන්ගත් මගින් 583ක් මරුතුරුලට ගියේ එදා මෙදා තුර සිවිල් ගුවන් යාන අනතුරකින් වැඩිම පිරිසක් මිය ගිය තනි අනතුර බවට එය පත් කරමින් 1977 වන විට වසර 8ක සේවාවක් සපුරා සිටි බෝයින් 747 ගුවන් යාන එවකට ලොව විශාලම හා දැකුම් කළුම ගුවන් යාන වර්ගය ලෙසට පිළිගැනීමකට ලක් වී තිබුණා. 1977 මාර්තු 27 වනදා ඇමරිකාවේ පෑන් ඇමරිකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හා නෙදර්ලන්තයේ KLM ගුවන් සමාගමට අයත් බෝයින් 747 වර්ගයේ යෝධ මගී ගුවන් යාන දෙක කැනරි දූපත්වලට අයත් ටෙනරිෆි ලොස් රොඩෙෝස් ගුවන් තොටට පැමිණියේ අහම්බයකින්. ලොස් ඇන්ජලිස් නුවර සිට පැමිණි පෑන් ඇමරිකන් ගුවන් යානය හා ඇමස්ටර්ඩෑම් සිට පැමිණි KLM ගුවන් යානය යන දෙකේම ගමනාන්තය සැලසුම් වී තිබුණේ කැනරි දූපත්වීම ලා පැල්මා ගුවන් තොටුපළටයි. නමුත් එම ගුවන් තොටුපළේ සිදු වූ බෝම්බ පිපිරීමක් නිසා මේ යාන දෙකම පසරු 2 පමණ වන විට මේ ගුවන් තොටුපළට හරවා එවා තිබුණා. සාමාන්‍යයෙන් ඒ තරමට තදබදයක් නොමැති ලොස් රොඩෙෝස් ගුවන් තොටුපළ එදින මහත් තදබදයකින් පිරී පැවතුනේ ලා පැල්මාහි බෝම්බ පිපිරීම නිසා හරවා එවූ ගුවන් යානාවලින් පිරී පැවතුන නිසා. වසන්තයේ උදාවත් සමග පාරාදීසයක සිරිගන්නා ලා පැල්මාහි නිවාඩු ගත කිරීමට හා ඒ අවට මුහුදේ යාත්‍රා කිරීමට පැමිණි සංචාරකයන්ගෙන් මේ සියල්ලම පාහේ පිරී පැවතුනා. ලා පැල්මා ගුවන් තොටුපළ නැවත විවෘත කරන ලද පුවත ඇසෙන තුරු ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටි නිසා ගුවන් යානාවල කාර්ය මණ්ඩලය හා ඊට අනුබද්ධ ගුවන් සමාගම්වල තිබුණෙත් යම් කලබලකාරී හා නොසන්සුන් බවක්. හැකි ඉක්මනින් සිය ගමනාන්තයට ළඟා වී පාරිභෝගික සේවාව හොඳින් නිම කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණා. එදින සවස 4 පමණ වන විට සියලු දෙනාටම ලා පැල්මා ගුවන් තොටුපළ යළි විවෘත කළ සැනසිලිදායක පුවත අසන්නට ලැබුණා. මේ වන විට පෑන් ඇමරිකන් ගුවන් යානයත් KLM ගුවන් යානයත් එක ළඟ නවතා තිබුණේ. ආරංචිය ලද සැනින් පෑන් ඇමරිකන් ගුවන් යානය පිටත් වීමට අවසර පැතුවත් ගුවන් යානා එක ළඟ නවත්තා තිබූ ආකාරය අනුව KLM ගුවන් යානය මුලින් පිටත් විය යුතුයයි ඔවුන්ට දැනගන්න ලැබුණා. KLM ගුවන් යානය
මුලින් පිටවිය යුතුයැයි ගුවන් යානා හසුරුවන්නන් විසින් එහි නියමුවා වූ හසල අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු ජේකබ් වෑන් සැන්ටන්ට දන්නනවා. ඒ මොහොතේ ඔහු වැඩිපුර ඉන්ධන නොඉල්ලන්නට මිනිත්තු කිහිපයක් තුළ ගුවන් යානා දෙකටම ගුවන් ගතවීමට අවස්ථාව තිබුණා. මේ අතර මෙතෙක් වෙලා යහපත්ව තිබුණු ගුවන් තොටාවට කාලගුණ තත්ත්වයක් එක වරම යහපත් අතට හැරෙනවා. හඳුකර පෙදෙසෙන් ගලා ආ තද මීදුමක් මෙතෙක් වෙලා දීප්තිමත් සන්ධ්‍යාවක පහස විඳිමින් සිටි ලොස් රොඩෙව්ස් ගුවන් තොටුපළාවට ප්‍රදේශය වෙලා ගන්නේ. මීටර් 500ක දුරකට එහා ඔබ මොබ්බ නොපෙනෙන තත්ත්වයක් නිර්මාණය කරමින්. ඉන්ධන පිරවීම නිසා ගුවන් යානයේ බර වැඩි වෙන අතර ඉහළට එසවීමට වැඩි උඩුකුරු තෙරපුමක් ලබා දිය යුතු වෙනවා. බර්නුලි මූලධර්මයට අනුව මේ හේතුවෙන් ඉහළට එසවීමට අමතර ඉන්ධන පිරවුයේ නැත්නම් ළඟා කරගත යුතු වේගයට වඩා මදක් වැඩි වේගයක් ඉන්ධන පිරවූ ගුවන් යානයට ළඟා කරගත යුතු වෙනවා. සරලවම කිව්වොත් වඩා වැඩි දුරක් ධාවන පතේ ගමන් කරන්නට ඉන්ධන පිර වූ KLM ගුවන් යානයට සිදුවුණු අතර ඒ වෙනස ඉතිහාසය වෙනස් කරාවියයි ඒ මොහොතේ කිසිවෙකු සිතන්නට නැතු ඇති. මේ දිනයේ KLM හා පැන්නෑම් ගුවන් යානා දෙක ගොඩ බස්වා තිබුණු පර්යන්තේ ගුවන් ගමන් සඳහා මන්තීරු අංක 30 සූදානම් කර තිබුණු අතර හදිස්සියේ ඇති වූ තදබදය නිසා ගුවන් යානාවලට සාමාන්‍ය ආකාරයෙන් එය ප්‍රයෝජනයට ගත නොහැකිව තිබුණා. එහි ප්‍රවේශ මාර්ගය අවිදුරාන්තයෙන් අවහිර වී තිබුණු අතර විකල්පයක් ලෙස අනෙක් අන්තයෙන් ඇතුළු වී සම්පූර්ණ දුරම බිම දිගේ ගමන් කොට අංශක 180කින් හරවා නැවත ගුවන් පතේ ඔස්සේ ගමන් කර ගුවන්ගත වීමට සිදු වුණා. තදබදේ හා ගුවන් යානා පිටත් කිරීමට තිබුණු හදිසිය නිසා එකා පසුපස එකා දුරාන්තයෙන් ගුවන් පතයට ඇතුළු කිරීමට සැලසුම් කෙරුණු අතර කලින් ඇතුළු ගුවන් යානයේ සිය හිසට ඉහළින් පතෙන් නිවත්වන විට ඊළඟ ගුවන් යානයේ ධාවන පතේ කෙළවර දක්වා යැවීමේ සුළු අවදානමත් සහිත ක්‍රමවේදය ස්ථානෝචිතව ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලය දියත් කර තිබුණා. පළමුව මන්තීරුවට පිවිසෙන යානය ගුවන්ගත වීම සඳහා මන්තීරුව දිගේ නැවත පැමිණීම පටන් ගැනීමට පෙර පසුපස එන ගුවන් යානයේ මන්තීරුවේ වම්පස ඇති තෙවන ටැක්සිවේ එකේ නැවැත්විය යුතු අතර ඉන්පසු පළමු ගුවන් යානයට ගුවන්ගත වීමේ විධානය දෙන පරිදි සැලසුම් කර තිබුණා. මේ ක්‍රමය මීට පෙරද මෙහි යොදාගෙන තිබුණු අතර මේ මන්තීරුවේ එවැන්නක යෙදීම තරම් අවදානම් සහගත වුණේ නැහැ. ගුවන් යානා හසුරුවන්නන්ගේ විධාන පරිදි KLM ගුවන් යානය අංක 30 මන්තීරුවේ ඉදිරියට ඇදෙනවා. කරදරයකින් තොරව එහි ආරම්භක ස්ථානයට ළඟාවන එහි නියමුවා අංශක 180 කැරකවීම සිදුකොට යානය ගුවන්ගත කිරීමට සූදානම් කරගෙන විධානයෙන් තුරු සිටිනවා. මේ අතරම පසුපසින් පැමිණෙන පෑන් ඇමරිකන් ගුවන් යානයට තද මීදුම් තත්ත්වය නිසා තෙවන හරස් මන්තීරුවේ නැත්තම් තර්ඩ් ටැක්සිවේ එක මගහැරෙනවා. පළමු අත්වැරදීම සිදුවන්නේ එතනින්. අඩු කෝණයක හැරවුමකින් ළඟා විය හැකි සිව්වන හරස් මන්තීරුවට ප්‍රවිෂ්ට වීම ගැටලුවක් නොවුනත් මුලින් සැලසුම් කළාට වඩා තප්පර කිහිපයක් පෑන් ඇමරිකන් යානයේ ප්‍රධාන මන්තීරුවේ රැඳෙනවා. දැඩි මීදුම නිසා ගුවන් යානා හසුරුවන කුටියට හා ගුවන් යානා දෙකට එකිනෙකා නොපෙනෙන තත්ත්වයක් නිර්මාණය වී තිබුණේ තත්ත්වය තවත් දරුණු කරමින්. මේ ගුවන් තොටුපළ සහිත භූමියේ ගුවන් යානා ස්ථානගත වී තිබෙන තැන් පෙන්වන රේඩාර් පද්ධතියක් නොතිබූ බැවින් සියලුම හසුරුවා ගැනීම ගුවන් විදුලි සංවාද ඔස්සේ සිදු කරන්නට සිදුවුණු තත්ත්වයක් නිර්මාණය වී තිබුණා.
මේ අතර KLM ගුවන් යානයේ නියමුවා හා පළමු නිලධාරියාට ගුවන් යාන හසුරුවන්නන්ගෙන් ඇමතුමක් ලැබෙනවා. එය ගුවන්ගත කිරීම සඳහා වූ විධානයක් සහිත එකක් නොවන අතර ගුවන්ගත වූ පසු යානය සමබර කරගත යුතු උන්නතාංශය හැරවුම් දිශාවැනි දේ අන්තර්ගත පියාසැරියට සෑහෙන වෙලාවකට කලින් ලැබෙන උපදෙස්මාලාව තමයි එලෙස ලැබුණේ. නමුත් ඇති වී තිබෙන තදබදය හා ගුවන් නියමුවන්ගේ හදිස්සි කිරීම් හසුරුවා ගැනීමට අසීරුකාරයක් වූ නිසා ගුවන් යාන හසුරුවන්නන්ට මේ උපදෙස් දීම ගුවන්ගත වීමට මොහොතකට පෙර දක්වා පසු කරන්නට සිදු වී තිබුණා. විශේෂයෙන්ම KLM නියමු වෑන් සෑන්ටන් ගුවන්ගත වන තුරු සිටියේ ඉතා නොයිවසිල්ලෙන්. ප්‍රමාදය ගැන ඔහු උරණ වී සිටියා. ලෝක ඉතිහාසයට විශාලම ඛේදවාචකයක් එක්කල දෙවනි අත්තරදීම ඉතාමත් ප්‍රවීණ හා ප්‍රසිද්ධ ගුවන් නියමුවෙකු වන වෑන් සැන්ටර් අතින් සිදුවන්නේ මේ අවස්ථාවේදී. පළමු නිලධාරියා ගුවන් විදුලි පණිවිඩයට ප්‍රතිචාර දක්වන බලා සිටි ඔහුට එය හැඟී යන්නේ ගුවන්ගත වීමට අවසර දුන් පණිවිඩය ලෙසයි. මකින්ගේ හදිස්සියත් ගුවන් යාන සමාගමේ පළකිරීම හා ගුවන් තොටුපොළ යානා හසුරුවන්නන්ගේ උකටලිකමක් නිසා තෙම්බත්ව සිටි ඔහුට මේ ඇසීම ඉබ්බා දියට දැමීම හා සමාන වෙනවා. පළමු නිලධාරියා ප්‍රතිචාර දැක්වීමටත් පෙර ඔහු තිරිංග ඉවත් කර යානය ඉදිරියට හසුරුවනවා. සාමාන්‍යයෙන් ගුවන් නියමුවන් යානය ගුවන්ගත කිරීමේදී එකිනෙකා අතර හුවමාරු කරගන්නා වචන කීපයක් තිබෙනවා. KLM නියමුවන්ගෙන් ඒවා පිටවනු ඇසුණු ටෙනරිෆ් ගුවන් යාන හසුරුවන්නන් එක්වරම එය ඉදිරියට ඇදෙනවාද නැද්ද යන්න වටහා ගැනීමට අපොහොසත් වෙනවා. එසේ වීමට ඇති ඉඩ අඩු නිසා එසේ නැතයි අනුමාන කළ ඔවුන් වැටි ආරක්ෂාවට පෑන් ඇමරිකන් ගුවන් යානයට කතා කරනවා. ඊට ප්‍රතිචාර දක්වන එහි නියමුවන් තමන් තවමත් ප්‍රධාන මන්තීරුවේ ඉදිරියට ඇදෙන බව පවසනවා. මේ සමගම ප්‍රධාන පාලක මැදිරියෙන් KLM ගුවන් යානයට ගුවන්ගත වීමට සූදානම් වීම සඳහා විධානය නිකුත් කෙරෙනවා. මේ වන විටත් KLM යානය ධාවන පතයේ යම් දුරක් ඇදී ගොස් තිබුණද නිසියාකාරව පෙරකී පණිවිඩ දෙක ඇසුනා නම් ඒ නියමුවාට එය නවත්තා ගන්නට තිබුණත් දෛවෝපගතව ඒ දෙකම එකවර නිකුත්වීම නිසා දෙකෙන් එකක්වත් ඔහුට පැහැදිලිව නැසී යනවා. මේ අනුව මාරකානතුරක් වළක්වා ගැනීමට තිබූ අවසාන අවස්ථාවත් ඔහු අතින් ගිලී යනවා. ඉන් මොහොතකට පසු ඔවුන්ට පෑන් ඇමරිකන් යානයට ඉදිරියට එම සඳහා සූදානම් වන ලෙස දුන් පණිවිඩය ඇසෙන්නට ඇති. නමුත් ඒ වන විටත් නැවැත්තිය නොහැකි වේගයකට යානය පත්වී තිබීම නිසාහි ප්‍රයෝජනයක් නැති වෙනවා. යමක් වැරදී ඇති බව හැඟුණු පෑන් ඇමරිකන් යානයේ පළමු නිලධාරී රොබර්ට් බ්‍රැග් කෑලි කැපිය හැකි මීතුම ඔස්සේ ඈතින් එන KLM යානය යාන්තමින් දකිනවා. හැකි ඉක්මනින් සිය යානය ඉවත් කරගන්නට උත්සාහ ගත්තද සම්පූර්ණයෙන්ම එය පසෙකට කරගන්නට ඔහු හා නියමුවා අපොහොසත් වෙනවා. මේ අතරම KLM යානයේ නියමුවනුත් ගුවන්පතය මත ඇති පෑන්නෑම් යානය දකින අතර තම යානය ඝට්ටනයට පෙර ගුවන්ගත කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. අනෙක් යානයට මීටර කිහිපයක් තිබියදී ඉහළට එසවුණත් තට්ටුවල පහළ තිබුණු එන්ජින් පෑන් ඇමරිකන් යානයේ හැපෙන අතර එහි තට්ටුවලට හානි සිදු වෙනවා. මේ නිසා ඉන්ධන ඉවතට පැමිණ විශාල පිපුරුම් කිහිපයක්ද සිදුවන්නේ යාන දෙකටම දැඩි හානි ගෙන දෙමින්.
ගිනි ජාලාවක් වෙමින් ඉදිරියට ඇදියා KLM යානය දැවි අලු වී යන්නේ එහි ගමන්ගත් 248 දෙනාගේම දිවි අහිමි කරමින්. පළමු නිලධාරියා රොබර්ට් බ්‍රැක්ට පින් සිදුවන්නට මීටර් කිහිපයක් මාර්ගෙන් ඉවත් කරගෙන තිබුණු නිසා පෑන් ඇමරිකන් යානයේ ගමන්ගත් 396 දෙනාගෙන් 61 දෙනෙක්ගේ දිවි බේරා ගැනීමට වාසනාවන්ත වුණා. පෑන් ඇමරිකන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු නියමු කුටියේ සිටි සියලු දෙනාම දිවි ගලවා ගත්තා. කෙසේ වෙතත් යානා දෙකෙහිම 580 දෙනෙකු මරණයට පත්ව තිබූ අතර මානුෂීය අත්හැරදීමක් හා අහම්බයන් කිහිපයන් නිසා සිදුවුණු ටෙනරිෆ් ගුවන් අනතුර ගුවන් යානා සම්බන්ධ වැඩිම පිරිසක් මියගිය තනි අනතුර ලෙස ලෝක ඉතිහාසයේ ලියවුනේ මගී යානා කර්මාන්තයට විශාල කළු පැල්ලමක් එකතු කරමින්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න හතරැස් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපේ අලුත්ම වීඩියෝ නොටිෆිකේෂන් එකක් විදියට ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.